සංගිලි පාලම. ඔව්. ලංකාවේ දිගම සංගිලි පාලම. දන්නවද මේ කොහෙද තියෙන්නේ කියලා? ලංකාවේ දිගම සංගිලි පාලම තියෙන්නේ රුවන්වැල්ලේ. කැලණිකක හරහා තමයි මේ පාලම හදලා තියෙන්නේ. ඉතින් මේක දිගින් අඩි 550ක් වෙනවා. ඉතින් සංගිලි පාලම් වල තියෙන විශේෂත්වය තමයි මේ පාලම මැද කිසිම කණුවක් ආධාරකයක් නැති එක. ගොඩාක් සංගිලි පාලම් තියෙන්නේ යුර දෙපැත්ත තියෙන ආධාරක දෙකක එල්ලලා. ඉතින් අපිට සංගිලි පාලම් කිව්වහම ලංකාවේ ප්‍රසිද්ධ සංගිලි පාලම් කිහිපයක්ම තියෙනවා. ඔයාලට මතක නම් සෙල්ලකතරගම තියෙනවා ප්‍රසිද්ධ සංගිලි පාලම. ඊට පස්සේ පේරාදෙණිය මල්වත්තේ. පේරාදෙණිය මල්වත්තේ මහවැලි ගඟ හරහා සංගිලි පාලමක් තියෙනවා. මාතර පරවිදූපතරත් මේ වගේම සමාන සංගිලි පාලමක් තියෙනවා. තව පොඩ්ඩෙන් ගංගාරාමය අමතක වෙනවනේ. කොළඹ ගංගාරාමේ තියෙන්නේත් මේ වගේම පාලමක්. ඉතින් මේකට සංගිලි පාලම වගේම වැල් පාලම, එල්ලෙන පාලම කියලා කියනවා. ඉතින් මේ නම් හම්බ වෙන්න ප්‍රධාන දේ තමයි මම අර ඉස්සෙල්ලා කිව්ව එක. මේ පාලම තියෙන්නේ එල්ලලා. ඉතින් ඔයාලා මේ ගැන සම්පූර්ණ වීඩියෝ එක අපි ඇවිදිමු channel එකෙන් බලන්න පුළුවන්.